හරි අද තියෙන්නේ අපි ආයි චුට්ටක් මතක් කරොත් පොඩ්ඩක් මතක් කරොත් අපි VRM IC එකක් කියලා IC එකක් ගැන කතා කරා. අපි ඒ IC එකකින් IC කරහා processor power නැත්නම් GFX power මේවා හැදෙන විදිය ගැන සාකච්ඡා කරා. හරි කතා කරා. එතකොට එහෙම වෝල්ටේජ් හැදෙන්න තුනම මොන ස්ථානවලද චෙක් කරන්න ඕන කියලා පොඩි අදහසකුත් දුන්නා. හරි ඊට පස්සේ NEC token එක ගැන කිව්වා. ඒකේ ප්‍රශ්නයක් ආවම ටන්ටලම් කැප් 4ක් දාලා ගොඩ ගන්න පුළුවන් කියලා කිව්වා. ඒකට අදාළ වීඩියෝ එකක් මගේ YouTube channel එකේ තියෙනවා කියලා කිව්වා. හරි ඊට පස්සේ ඒ ඔක්කොම ටික ඉවරනාට පස්සේ power good එකක් එළියට දානවා කියලා කිව්වා මේ VRM එකේ. හරි අද එතන සිට ඉස්සරහට යනවා. හරි මේ VRM IC එකකින් එළියට දාන power good එක කෙලින්ම එනවා KBC එකට. KBC එකට එන්නේ VR power OK කියලා සිග්නල් එකක් විදියට. මේක 3.3 එතකොට ඩිස්ප්ලේ නැත්තම් VR power OK power good එක KBC එකට එනවා කියලාත් බලන්න. right ඒවනේ දෙපාරන ඕනේ නැති ඒ ඉස්සරහට බලමු. අදහස ගන්න මේකේ power OK එක ආවට පස්සේ මේ KBC එකෙන් අවුට් කරන සිග්නල් එකක් PCH power OK කියලා. හරි PCH power OK කියලා PCH එකට යන සිග්නල් එකක් ඉන්නේ දානවා. right KBC පැත්තෙන් නම් තියෙන්නේ EC power OK කියලා. ඔක PCH පැත්තට යනකොට PCH power OK කියලා තමයි ඒ කියන්නේ. මෙතන කාර්යයන් කීපයක් වෙනවා. මේ PCH power OK කියන එක ඒක 3.3 හරි මේකත් මෙතනට එන අතරතුරේදී මේ bias IC එකෙන් main bias එක මේ KBC නෙමෙයි මේක main bias එක main bias එකේ bias programmer මේ ඇතුලේ තියෙන software එක run කරලා මෙයා data communicate කරගෙන PCH එකට අදාළ function ටික ගොඩනගා ගන්න අනිත් පැත්තේ. හරි තත්පරයක් කියන්න. දැන් මම ක්ලාස් එකේ ඉන්නේ. හරි එතකොට KBC එක පැත්තෙන් 3.3 එකක් PCH එකට යන අතරතුරදී bias එකෙන් කරන සිග්නල් ඒ කියන්නේ bias එකයි PCH එකයි අතර වෙන සිග්නල් කමියුනිකේට් එකකින්
PCH එක ෆන්ක්ෂන් වෙලා මේක ස්ටෑන්ඩ් බයි වෙනවා ඊළඟ ස්ටෙප් එකට යන්න. හරි. මෙන්න මේ දෙක සම්පූර්ණ වුණාම මේක සහ මෙන්න මේ බයස් ප්‍රෝග්‍රෑමර් එකේ මෙන්න මේ ටික සම්පූර්ණ වුණාම right PCH එකෙන් එළියට දානවා PLT RST කියලා සිග්නල් එකක්. මේ PLT RST එක Wi-Fi කාඩ් එකටත් යනවා. මේ PLT RST එක KBC එකටත් එනවා. හරි. ඔය දෙකටම එනවා. right. ඔය PLT RST එක තමයි processor එකේ reset කරගන්න අරගන්නේ. හරි. මේ PLT RST එක හදන්නේ නැහැ මේ BIOS එක corruption නම් ඒ කියන්නේ BIOS එක වැඩ කරන්නේ නැත්නම් මේ PLT RST එක හදන්නේ නැහැ. හරි. මම හිතන්නේ ක්ලාස් එකේ KBC එකම කතා කරනකොට කියන්නේ නැති RSM RST එකයි PC මේ PLT RST එකයි ගොඩක් වැදගත් කියලානේ කිව්වද? මම කතා කරලා දෙපො කියන්නේ. මම හිතන්නේ කියන්නේ නැති. ඉස්සරහට මේ දැන් මේ කියන මෙන්න මේ સિદ્ધාන්තේ සිද්ධ වෙනකොට ඒ කියන්නේ KBC එකෙන් PC power එකේ කියලා 3.3 එකක් යන අතරවාරයේදී BIOS එකෙන් data communication වෙලා මේක මේ PCH එක ඊළඟ step එකට යන්න function වෙනකොට right PCH එකෙන් එළියට දානවා clock signal දෙකක්. PLT RST එක ඊට clock signal දෙක. හරි. ඒකත් එක්කම DMI bus direct media interface bus. මෙන්න මේක තමයි ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ වීඩියෝ හදන්න. හරි. ඔය දෙක කමියුනිකේට් වෙන්නේ නැහැ PLT RST නැත්තම්. හරි. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕන මේන් BIOS ඩිස්ප්ලේ නැති ලැප්පාවම මේන් BIOS එක මේ රීබයස් කරලා හරි ගිය කට්ටිය ඉන්නවද? ගොඩ දාගත්ත කට්ටිය. එහෙම කවුරුද නැද්ද? අද උත්තර දෙන කට්ටිය අඩුයි වගේ සර්. ඒක තමයි කට්ටිය සයිලන්ස් එක. තාම ඇවිල්ලා නැහැ ටැග් එකට. මේ මාඩුව දීර්ඝ වැඩි වෙලා. අද ක්ලාස් නැහැ කියලා හිතන් හිටියද දන්නේ. හරි. එන ඉස්සරහටම පොඩ්ඩක්. මෙන්න මේ කියන ක්ලොක් සිග්නල් දෙක අපිට චෙක් කරගන්න පුළුවන් ඔසිලොස්කෝප් එකකින් විතරයි.
හරි. ඕගලන්ට RTC ගැන මම පොඩ්ඩක් RTC සෙක්ෂන් එක ගැන කියලා දෙනවා. හරිද? ඒ RTC සෙක්ෂන් එක තියෙන මේ RTC සෙක්ෂන් එක රන් වෙන ලැප් වල එන ලොකු ෆේල් එකක් තමයි ඔය ක්‍රිස්ටල් එක ෂෝට් වෙනවා. ක්‍රිස්ටල් එක වැඩ කරන්නේ නැතුව යනවා. අලුතෙන් ක්‍රිස්ටල් එකක් දාපුවම ලැප් එක උඩ. ඒ කියන්නේ ක්ලොක් සිග්නල් එළියට යන්නේ නැහැ. හරි. ක්‍රිස්ටල් එක චෙක් කරගන්න කොහොමද සර්? ක්‍රිස්ටල් එක චෙක් කරන්න බෑ. ක්‍රිස්ටල් එක ඊළඟට වෙලා අලුතක් රීප්ලේස් කරන්න මොකද? ඒක නිතරම මේ 32 MHz වලින් ෆන්ක්ෂන් වෙනවා. හරිද? ඒකේ සිග්නල් එකේ පැටර්න් එක බලන්න පුළුවන් අපිට මේ ඔසිලොස්කෝප් එකේ. ඒකේ පැටර්න් එක නැහැ කියන්නේ මේ ක්‍රිස්ටල් එක වැඩ කරන්නේ නැහැ. අපිට කරන්න පුළුවන් RTC සෙක්ෂන් එකේ ෂෝට් එකක් ආවොත් අපිට කරන්න පුළුවන් මේ පැත්තෙන් කෙලින්ම මේ ඩිප්ටෝන් එක චෙක් කරන්න නේද? ක්‍රිස්ටල් එකම මාරු කරන්න බලන්න පුළුවන්. ඒක තමයි ඉතින් අපිට ඔසිලොස්කෝප් එක නැති නිසා කරන්න වෙන්නේ. හරි. එතකොට CPU reset එක ගැන එහෙමම අවදාසක්. ඒ කියන්නේ PLT reset එක නැත්තම් CPU reset එක හැදෙන්නේ නැහැ. CPU reset එක හැදෙන්නේ නැත්තම් CPU එක මේ processor එක ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. processor එක ෆන්ක්ෂන් වෙන්නේ නැත්තම් display එන්නේ හරි. එතකොට අවස්ථා දැන් 3ක්ද 4ක්ද කිව්වා. බලන්න ඕන දැන් පොඩ්ඩක් ඉස්සරහට යන්න. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ සිග්නල් එක ගැන කතා කරා. ඒක මොකද්ද? මතකද? DRM reset එක නේ. DRM reset එක. මොකද්ද මේ RAM reset එක? දැන් ඕගලන්ටගෙන් මම අහුවොත් VTT ආවේ නැත්තම් RAM slot එකට DRAM reset එක වැඩ කරයිද? නෑ සර්. RAM power වැඩ කරන්නේ. ඒත් වැඩ කරන්නේ VTT නැත්තම් ඒත් වැඩ කරන්නේ. හරි. ඔයගලන්ට දැන් තේරෙනවා ඇති මේක කොච්චර පැති වලට දුවනවද? සෙක්ෂන් ගැට ගහන නූල් බෝල වගේ. ඈ? ගැට ගහන නූල් බෝල වගේ. එක පැත්තකින් අනිවාර්යෙන් සෙට් වෙනවමනේ. ඔව්. බලන්න තැන්. මේක ලොකු රවුමක් මේ යන කතන්දර. දැන් මම ඕගොල්ලන්ට මේ බ්ලොක් එකෙන් ඔහොම පෙන්නන්නේ. ඊගාට මම ස්කීමැටික් එකෙන් ඕගොල්ලන්ට LVDS LCD VDD කියන වෝල්ටේජ් එක එන්න තැන ආපස්සට රූට් ට්‍රේස් කරලා පෙන්නන්නම් කොහෙද මේ ටික යන්නේ කියලා. එතකොට ඔයගොල්ලන්ට ගොඩාක් දෝෂ හොයාගන්න පුළුවන්. හරි.
හරි එහෙනම් තව චුට්ටක් විතර ඉස්සරහට යන්න. DRAM reset එකත් ආවට පස්සේ හරි DRAM reset එකත් ආවට පස්සේ CPU reset එක DRAM reset එක RSM RST එක ඔක්කොම ෆන්ක්ෂන් වෙන්න ඕනේ. RSM RST එක ෆන්ක්ෂන් වෙන්නේ නැත්නම් ඔතනට එන්නෙත් නෑ. හරි PCH එක ගාවෙම කට් වෙනවා. එහෙනම් එතනින්ම ඉවරයි වෙන්නේ. ඊගොඩ මේ chip select මේ ඔක්කොම data මේ signal හරි RAM එක මොකක්ද කියලා එයා processor එක විසින් තේරුම් ගන්න. BIOS එකෙන් කියලා දෙන එක තමයි processor එකෙන් තේරුම් ගන්න. එයා එතකොට ඒකට check කරන්න අවශ්‍ය කරන signal එවනවා. හරි ඉවලා මේක කොහොම හරි එයා ගොඩ දා ගන්නවා. ඔය කියන BIOS එකකින් BIOS එකත් එක්ක එකතු වෙලා එන PLD RST okay නම් හරි PLD RST okay නම් මොකද graphic processor එකේ dry connection වෙලත් නැත්නම් මම මොකක්ද කිව්වේ FLT reset එක එනවා නම් PLD reset එක එනවා නන්ද එන්නේ නැත්තන්ද කිව්වේ මනම් කියලා කිව්වේ ඈ එනවා නම් කියලා කිව්වේ මට නිදියා පෙළුවා කොට වලින් මට කායි කොට මේ reset එක RSM RST එකත් එනවා නම් PLD RST එකත් එනවා නම් DRAM reset එකත් හරි RSM RST එක ඕකේ නම් RSM RST එක ඕකේ නම් අනිවාර්යයෙන්ම මේ PLD RST ඒ පැත්තට වහිනවනේ කිසියවුලක් නෑ RSM RST ඕකේ කියන්නේ ලැප් එක ඔන්න වෙන මට්ටමේ තියෙනවා නමුත් ඩිස්ප්ලේ නැති වෙන්න පුළුවන් හරි ලැප් එක ඔන්න වෙන මට්ටමේ තියෙනවා ඩිස්ප්ලේ නැති වෙන්න පුළුවන් හරි ඒකෝල ඩිස්ප්ලේ පැත්තට අනිවාර්යෙන් RSM මේ PLD RST check වෙන්න ඕන PLD RST ඕකේ නම් CPU RST එකත් ඕකේ වෙන්න ඕන right ඔය දෙකත් ඕකේ නම් DRAM RST එකත් check කරන්න ඕන DRAM RST එකත් ඕකේ වෙන්න ඕන ඔන්න ඔය කියන 3-4ම ෆන්ක්ෂන් නම් ඕනනම් ඔය ටික නෝට් එකක් විදිහට යන්තම් ලියා ගන්න. ඔය කියන සෙක්ෂන් වලින් එකක් හරි ෆේල් වුණොත් ඩිස්ප්ලේ නැහැ. හරි? අනිවාර්යෙන් ඩිස්ප්ලේ නැහැ. අද මම කියපු කතන්දර වලින් මේ කියපු කරුණු මේ සිග්නල් 3-4 එකක් හරි නැත්තම් ඩිස්ප්ලේ නැහැ. මේ RSM RST එක නැත්තම් ඩිස්ප්ලේ එකක් නැහැ පවර් එන්නේ. මැෂින් එක ඔන් වෙන්නේ නැත්තම් ඔන් වෙනවා රීස්ටාර්ට් වෙනවා ඔන් වෙනවා රීස්ටාර්ට් වෙනවා එහෙම වෙන්නේ නැහැ. හරි සර් අපිට ඔතන ඔය CH සිග්නල් එක මනින්න බැයිද RAM එකෙන් එන එක RAM එකයි CPU එකයි අතර ඔව් ඒ මයින්න පුළුවන් ඉතින් ඔසලොස්කෝප් එක මොන් නේද මේකද PLT RST නැත්තම් බොහොම සරලව මනින්න පුළුවන් මේ BIOS එකේ පළවෙනි පින් එක
පළවෙනි පින් එකෙන් DSO එකට ගහලා ඔසිලොස්කෝප් එකට ගහලා පැටර්න් එක මේ චෙක් කරා නම් කොහොමද යන්නේ කියලා ටක් ගාලා අල්ල ගන්න පුළුවන්. හරි. අනිත් ඒවා මුකුත් බලන්න ඕනේ. ඉතින් අපි ගාව මේ ඔසිලොස්කෝප් එක නැති කියන ප්‍රශ්නේ. සර් ගමු එක අපිට වටිනවා. ඔසිලොස්කෝප් එක ගන්න ඕනේ මගේ අදහස් තියෙනවා අරගන්න. ඊට පස්සේ මේ ඒක ගැන සම්පූර්ණ පාඩමක් කරන්න ඉතින් ඉන්න. අටවෙනි ක්ලාස් එක පාඩු වෙච්ච එක තමයි සෑන් ලොකු කොට හිටි. මේක මොකද සෝනේ? ඒකේ 6 දෙනෙක් ඉන්නේ. අප්පා. හරි මෙන්න මේ කතන්දර ටික දැන් මම ඔය කිව්ව සිග්නල් ටික RSMRST PLTRST CPRST DMRST ඔය හතර ඕකේ නම් ඩිස්ප්ලේ LCD VDD එක ක්‍රියේට් වෙලා LCD VDD කනෙක්ටර් එකට යනවා. 3.3 sub connection. ඒ කියන්නේ කිසිම ඩිස්ප්ලේ ආව තමයි. හරි. මේ කිව්ව චුට්ට මොන හරි අහන්න තියෙනවා නම් මගෙන් අහන්න. මම හිතන්නේ ගොඩක් දෙනෙකුට මේක ඔළුවට යන්නේ නැතුව ඇති. නොගියට කමන්නේ මේක ගැන මොකද්ද මේ කතන්දරේ කියලා පොඩ්ඩක් අවදියෙන් ඉන්න ආයි වීඩියෝ ටික පොඩ්ඩක් බලන්න. මගේ පරණේවත් බලන්න. ඒවෙන් තව දේවල් විශේෂ තියෙනවා එවෙන් කරලා ගන්න පුළුවන්. හරි. දැන් මම ඊගාවට ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ LEDs කනෙක්ටර් ගාව ඉඳලා අපිට අත්‍යවශ්‍ය කරන සිග්නල් ටික එන විදිහ. අවසාන සිග්නල් ටික හදන්න ප්‍රොසෙසර් එකයි PCH එක එකතු කරලා. BL on white screen white display ඒවා හදන්නේ KBC එකෙන්. ඒ හැරෙන්න අනිත් ඔක්කොම යන්නේ CPU එකයි PCH එකයි එකතු කරලා. හරි. විනාඩි 5ක් දෙන්නම් මොනාරි දැනගන්න දෙයක් තියෙනවා නම් හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් යන්න. සර් මේ මංගාව Lenovo ලැප්ටොප් එකක් තියෙනවා. මං අද මේ ගෲප් එකට දැම්මයි කියලා ස්කෙමැටික් එක ඊට කලින් මම බැලුවා හම්බුන්නේ නැහැ ඒක. ඒකෙත් දැන් තියෙන්නේ මේ වීඩියෝ එක එන්නේ නැහැ. අර මට ඩ්‍රයි ගෑම් එක නැති හින්දා චෙක් කරගන්න හරියටම විදිහක් නැහැ. ඒ කියන්නේ සිග්නල් ටික එහෙම චෙක් කරගන්න. PCH එක ටිකක් රත් වෙනවා ඒකේ ඔන්න උනාට පස්සේ. මං වෙනම මේ VGA කේබල් මොනිටර් එකටත් ගහලා බැලුවා ඒ ආවෙත් නැහැ හැබැයි. ආයි කියන්නේ Lenovo laptops ඒකේ මේ graphic එන්නේ නැහැ. graphic එන්නේ නැහැ. හරි. ඒකේ ලැප් එක